ඉන්දුනීසියන් සර්වර් එකක් ලේසියෙන් හදාගන්න ක්‍රමයක්. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මෙතනින් ගහන්න ඕන ඉන්දුනීසියන් සර්වර් කියලා. ඉන්දුනීසියන් VPN කියලා මම ගහලා තියෙන්නේ. මෙන්න මේ VPN එක ගන්න ඕනේ. මම දැනටමත් අරන් තියෙන්නේ. එතනින් එතනින් ගිහිල්ලා VPN එක on කරලා ඔයගොල්ලෝ කලින්ම Google එකක් හදලා තියාගන්න ඕනේ VPN එකට. ඊපස්සේ මේවා ගේම් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයා කලින්ම ලොග් අවුට් වෙලා ඉන්න ඕනේ. මේක ආදත්‍ය ඔයා ඉන්න එකෙන් ලොග් අවුට් වෙන්න ඕනේ. ලොග් අවුට් වෙලා ඔයගොල්ලෝ හදාගන්න Google එකට ගිහිල්ලා මෙතන ඇඩ් account දෙන්න. ඇඩ් account දුන්නාම මේ වගේ තැනකට VPN එක off වෙලා මේ personal use දෙන්න. VPN එක off වෙලා PLI on කරන්න ඕනේ. settings එකට ගන්න VPN එක off වෙලාද කියලා. අපි මේ VPN එක on කරගෙන ඔයගොල්ලන්ගේ නම first name එක දෙන්න. ඔයගොල්ලෝ birthday එක දාන්න. email එක දෙන්න. මෙතන ඔයගොල්ලෝ කැමති password එකක් දාගන්න. මේ personal use දෙන්න. VPN එක off වෙලා PLI on කරන්න ඕනේ. settings එකට ගන්න VPN එක off වෙලාද කියලා. අපි මේ VPN එක on කරගෙන VPN එක උඩින් පෙන්වනවා මේ අතලක් වගේ. VPN on කරන අපි ඉස්සර හිටපෙන්න ගිහිල්ලා ඔයගොල්ලන්ගේ නම first name එක දෙන්න. නිකන් මම නමක් දුන්නා. ඔයගොල්ලෝ birthday එක දාන්න. password එක දීලා next දුන්නාම මේ වගේ දැනකට යනවා. ඒ share එක දෙන්න. settings එකට බලන්න VPN එක on වෙලා කියලා. ඒ වගේ දැනකට වැටේ. මෙහෙම වෙයි. දැන් ආයි ගේම් එකට යන්න. VPN එක on වෙලා තියෙන එක බලන්න VPN එක off වෙලා මගේ. දැන් මම ආයි ගිහලා VPN එක on කරන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතන ගන්නාම ඔයගොල්ලෝ අලුතෙන් හදාගත්ත Google එක තෝරන්න. එනවා ඔහොම මගෙන නිකම්ම ආවා Google එක තෝරගන්න. මෙතනින් ඔයගොල්ලෝ කැමති නමක් දාගන්න. මෙතනින් ඔය කැමති එකක් දීලා සිලෙක්ට් කරගන්න. දැනට හොඳම සර්වර් එකක් තමයි ඉන්දුනීසියන් කියන්නේ. මේක මෙතනින් ගියාම ඉවෙන්ට් එකට යනවා.
ඉන්න කොහොමද තියෙනවා. ඊපස්සේ මෙහෙම ඉවෙන්ට් එකක් කියලා තියෙනවා දවස් 14. මේ ගෝල් ඉවෙන්ට් එකක් මේ. ඉතින් මේක ෆ්‍රී එකක් දෙන්න ඇවිල්ලා තියෙනවා. මේව හම්බ වුණා. දැන් උතනින් ගියාට පස්සේ තව මේ මේවා හැම වෙනස් විදිහට තියෙනවා. අපිට හම්බෙන්නේ කියන්නේ ඉතින් ගියාම අපිට පරණ ඉවෙන්ට් එකක් පෙන්වනවා අපි සර්වර් එකට ආවු. ලස්සන කට්ට රින්ක දෙනම නෑ ගාන්න මේන් ගත්ත කරුපත් ඩොට් එක. ආයෙ හිටන් දැන් කට්ට. කියලා. මේක ඇවිල්ලා තියෙනවා. ලැයිනෝ බී. පොඩ්ඩක්. මෙතනින් ගියාම ඌය පාස් එකට තියෙනවා. 50න් එනවමයි කියලා දාලා තියෙනවා. බොක්ස් වගේක් දාලා තියෙනවා පිට කරන්න. කීට් තියෙනවා. මේ කලිසම් අපේ සර්වර් ජෙම් වලට ගන්න තියෙන එක ඉන්දුනීසියම් වල. ගොඩක් ජෙම් නැනේ. ඉමෝට් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගියාම අපේ සර්වර් එකට ආපු නැති ඉවෙන්ට් එකක් තියෙනවා. මෙහෙම ඉමෝට් එකක් තියෙනවා. ඕල්ඩ් එකක් මොන තියෙනවා. පෙත්‍රගෙන් කිට් තියෙනවා. පෙත්‍ර ගියාම මෙතන මේ වගේ තියෙනවා. ආයි මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. A94 1 එක ඇවිල්ලා තියෙනවා. කූපන් වලට ගන්න ආයිස් පටියක් තියෙනවා. මැජික් කීප් තියෙනවා. ගන් ස්කිල් කීට් එක ඔක්කොම තියෙනවා. මෙතනට ගියාම අපේ සර්වර් එකට කලින් ආපු ඉවෙන්ට් එකක් තියෙනවා. වෙපන්ස් තියෙනවා. අපේ සර්වර් එකට ආපු ඒවායි අලුතෙන් එන්න තියෙන ඒවායි තියෙනවා. ඉතින් ගියාම ආයි මෙතන මේවට ගියාම අපිට කස්ටම් කාඩ් 3ක් හම්බ වෙනවා. කාඩ් කූපන් කාඩ් හම්බ වෙනවා. අතට ගියාම තියෙනවා. ස්ටෝප් පැත්තට ගියාම ජෙම් 27 ටොප් කරොත් ජෙම් 12ක් හම්බ වෙනවා. ඊට පස්සේ ජෙම් 140 ටොප් කරොත් මෙතනින් ජෙම් බොක්ස් එකක් තියෙන 150 තියෙනවා 500 තියෙනවා 300 තියෙනවා 250 තියෙනවා 200 තියෙනවා. ජෙම් 25 35 තියෙනවා 15 10 තියෙනවා. තියෙනවා 750 තියෙනවා ජෙම් 1000 තියෙනවා. මෙතනින් ඒ පැත්තෙන් ගියාම ඩයමන්ඩ් 400 ටොප් කරු ඩයමන්ඩ් 200ක් හම්බ වෙනවා. ඩයමන්ඩ් 200 ටොප් ඩයමන්ඩ් 100යි. ඩයමන්ඩ් 100 ටොප් ඩයමන්ඩ් 50ක්. ලෙවල් අප් පස්සේ වෙනම තියෙනවා. ගේමින් ටොප් කරාම බෝනස් ජෙම් ඒ ගානම හම්බ වෙනවා. මෙතන පොඩි අවශ්‍යයක් කියලා තියෙනවා. මේක ප්‍රීමියම් එක 300මයි. අර VIP එක දෙම 800කට අඩු වෙලා තියෙනවා. හරිම සර්වර් එකට වැල්ලාද කියලා බලන්න අන්තිමට. මෙතන ගිහලා මේ
උඩට ගියාම බලන්න ඉන්දුනීසියා කියලා වෙලා තියෙනවා. channel එකට අලුත් අය subscribe කරලා share කරලා channel එකට support එකක් දෙමු. හැමෝම subscribe කරමු එම්මඩ. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු කට්ටියම. අදට අපි